RK මීඩියා පුවත් ප්‍රථමයෙන් සිරස්තල ජනපති සහ කැබිනට් මණ්ඩලයට පමණක් රට හැදීමේ වගකීම ඉටු කළ නොහැකි බව ඇමති සුනිල් හඳුන්නෙත්තිකයයි. රාජ්‍ය සේවකයින්ද ඒ සඳහා එක්විය යුතු බව ඔහු අවධාරණය කරයි. රනිල් වික්‍රමසිංහ යළි පාර්ලිමේන්තුවට පැමිණීමේ අවශ්‍යතාවය තමන් තහවුරු නොකළ බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ප්‍රකාශයක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට පණිවිඩයක්. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් සඳහා විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුවත් කිරීමක්. පොලිසි සතුව තිබෙන නව උපකරණ වාහන අනතුරු නවතාලන්න කෙසේ බලපායිද. නීත්‍යානුකූල නොවන අයුරෙන් ආරක්ෂකාංශ හැරගිය සේවකයින් අත්අඩංගුවට. අල්ලස් ලබාගත් පොලිස් නිලධාරියෙක් නීතියේ රැහැනට. බස් රථවල කාන්තා හිංසනය අවම කිරීමට විශේෂ වැඩපිළිවෙලක්. පාස්කු ප්‍රහාරය පිළිබඳව තමන් තොරතුරු රැසක් දන්නා බව ඥානසාර හිමි කියයි. ඊශ්‍රායලයට ගොස් තිබෙන ශ්‍රී ලාංකිකයින්ගේ මද්‍රව්‍ය භාවිතය ඉහළයයි. චීනය ඇමරිකාවට යුද ප්‍රකාශ කරයිද. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අවම කිරීමට ප්‍රාදේශීය වශයෙන් සාකච්ඡා. ජනපතිටයි කැබිනට් මණ්ඩලයටයි පමණක් රට හැදිය නොහැකි බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා කියයි. රාජ්‍ය සේවයේ සිටින සියල්ලන්ටම මේ පිළිබඳව සැබෑ අවශ්‍යතාවයක් ඇතිවිය යුතු බවද කර්මාන්ත සහ ව්‍යවසායිකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පෙන්වා දෙයි. වත්මන් ආණ්ඩුවට තිබෙන ඕමනාව උනන්දුව අනිවාර්යෙන්ම රාජ්‍ය සේවයේ සිටින හැම දිනාටම තිබිය යුතු බවත් එය ක්ලීන් ශ්‍රී ලංකා සාර්ථක කර ගැනීමට ඉවහල් වන බවද අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කරයි. මේ සාමූහික ප්‍රයත්නයක් ලෙස සිදු කිරීමේ අවශ්‍යතාවයද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි. පසුගියදා පැවති විශේෂ උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදී. රනිල් වික්‍රමසිංහ මහතා නැවත පාර්ලිමේන්තුවට පැමිණීමේ අවශ්‍යතාවයක් පිළිබඳව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙළිදරව් නොකළ බව එම සංගමය කියයි. රනිල් වික්‍රමසිංහ මහතා නැවත පාර්ලිමේන්තුවට පැමිණීමේ අවශ්‍යතාවයක් ඇතැයි වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ නොකළ බව මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා පෙන්වා දෙයි. ඇතැම් පාර්ශවයන් විසින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉලක්ක කරගනිමින් අසත්‍ය ප්‍රචාරයන් පළ කරන බවද ඒ මහතා වැඩිදුරටත් කියයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට විශේෂ නිවේදනයක් නිකුත් කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බ්‍රූවර් පවසන්නේ ශ්‍රී ලංකාව සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත දුෂ්කර ප්‍රතිසංස්කරණ සියල්ල පසුගිය වසර දෙක තුළ සාර්ථකව සම්පූර්ණ කර ඇති බවයි. 2023 මාර්තු 20 වෙනිදා ශ්‍රී ලංකාව සමග අත්සන් තැබූ වසර 4ක විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 3ක් පමණ වේ. එහි පළමු සහ තුන්වැනි වාරිකයන් දැනටමත් ලබා දී ඇත. වොෂින්ටන් නුවරදී පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවේදී හතරවැනි වාරිකය වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 334ක මුදලක් ශ්‍රී ලංකාවට ලබා දීමට අනුමැතිය ලබා දී ඇති බවද ඔහු පෙන්වා දෙයි. පසුගිය වසරේ 5% ආර්ථික වර්ධන ඉලක්කය සපුරා ගැනීමට සමත් වීම නිසා බ්‍රූවර් මහතා අනාගතයේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරයි. පසුගිය වසරේ 5% ආර්ථික වර්ධන ඉලක්කයක් ළඟා කර ගැනීමට හැකි වූ බවත් ඉදිරියේදී ආර්ථිකයේ වර්ධනය සිදුවනු ඇති බවද බ්‍රූවර් මහතා අනාවැකි පළ කරයි. මේ සඳහා වත්මන් රජයට සියලු පාර්ශවයන්ගේ කැපවීම අත්‍යවශ්‍ය බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි. විභාග දෙපාර්තමේන්තුව මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින විභාග අපේක්ෂකයන් සඳහා විශේෂ පණිවිඩයක් නිකුත් කරයි. සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ගේ ප්‍රවේශ පත්‍ර මේ වන විට තැපෑලට යොමු කර ඇත. විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කරන්නේ පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත් විදුහල්පතිවරුන්ටද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත් ඔවුන්ගේ ලිපිනයන් වලටද යොමු කර ඇති බවයි. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් යම් සංශෝධනයක් කර ගැනීමට අවශ්‍ය නම් ලබන 10 වෙනිදාට පෙර ඔන්ලයින් පහසුකම යටතේ අවශ්‍යතාවය ඉටු කරගත හැකි බවද ඔහු පෙන්වා දෙයි. www.doe.net.lk වෙබ් අඩවියට පිවිසීමෙන් එම පහසුකම ලබා ගත හැකිය.
සිසුන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර හැකික්මනින් ඔවුන් වෙත ලබා දෙන ලෙසද විභාග කොමසාරිස් ජෙනරාල්වරයා විදුහල්පතිවරුන්ට දන්වා තිබේ. සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින මුළු අපේක්ෂකයින් සංඛ්‍යාව 4,74,147කි. මධ්‍යස්ථාන 3,663කදී ලබන 17 වෙනිදා සිට 26 වෙනිදා දක්වා සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වේ. පොලිසිය සතු නවතම උපකරණ මාර්ග අනතුරු අඩු කිරීමට කෙතරම් ඉවහල් වෙයිද? මීටර 1200ක් දුර ක්‍රියාත්මක කළ හැකි විශේෂ යන්ත්‍රයක් ස්පීඩ් ගන් නමින් පොලිසිය මේ වන විට ලබාගෙන තිබේ. මාර්ග ආරක්ෂාව වැඩි දියුණු කිරීම සහ අනතුරු අවම කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය වෙත දියුණු වේග මාපක හඳුන්වා දෙනු ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත මෙම වේග මාපක කිලෝමීටර් 1.2කට වඩා වැඩි දුරක සිට වාහනවල වේගය හඳුනාගත හැකිය. පටිගත කරන ලද වීඩියෝ දර්ශනද අධිකරණයේ සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙන බව රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මනෝජ් රණවල මහතා කියයි. 2020 වසරේ සිට 2024 දක්වා මාර්ග අනතුරු 11,617ක් වාර්තා වී තිබේ. බරපතල අනතුරු 33,250ක් එයින් වාර්තා වී ඇත. 12,322ක් මරණ වාර්තා වී තිබෙන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කියයි. 2025 පෙබරවාරි මාසයේ 26 වන විට මාර්ග අනතුරු වලින් පුද්ගලයන් 341 දෙනෙක් මිය ගොස් ඇත. නොසලකිලි භාවයෙන් යුතුව රිය පැදවීමද මෙවැනි ජීවිත අහිමිවීමට ප්‍රධාන වශයෙන් හේතුවක් වී ඇත. බීමත්ව රිය පැදවීමද මෙයට හේතු වී ඇත. නව උපාංග භාවිත කරමින් මාර්ග අනතුරු අවම කිරීමට කටයුතු කරන බව පොලිස් රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මනෝජ් රණවල මහතා කියයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු රැසක් තමා සතු බව ගලබඩ අත්තේ ඥානසාර හිමියෝ කියති. ඊයේ දිනේ මහනුවර මල්වතු අස්ගිරි මහානා හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ. මේ පිළිබඳව වගකීමෙන් කරුණු ප්‍රකාශ කරන බවත් සැබෑ තොරතුරු රටේ ජනාධිපතිවරයාට සහ ආරක්ෂක අංශවලට පළමුව ලබා දීමට කැමැති බවද උන්වහන්සේ මෙහිදී ප්‍රකාශ කළහ. කෙසේ වෙතත් එම තොරතුරු කල් ඇතිව මාධ්‍යයට ලබා නොදෙන බවද ඥානසාර හිමියෝ මෙහිදී සඳහන් කළහ. අල්ලස් ලබා ගැනීමට කටයුතු කළ පොලිස් නිලධාරියෙකු දැලේ. නීති මගින් කටයුතු නොකර සිටීමට අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂ 25ක මුදලක් ලබාගත් පොලිස් පරීක්ෂකවරයෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව නඩු පවරා ඇත. කොළඹ අලුත් හෙට්ටිවීදිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව ගුවන්තොටුපළ පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂකවරයෙකුට එරෙහිව මෙලෙස නඩු පවරා තිබේ. පැමිණිලිකරු සන්තකයේ තිබූ විදෙස් රටවල සිට මෙරටට ගෙන ආ කිලෝග්‍රෑම් 1කට ආසන්න බරකින් යුත් කෝටි 1.5ක් පමණ වටිනා රන්මාල 10ක් අත්අඩංගුවටගෙන ඊට අදාළ නීති මගින් කටයුතු නොකර සිටීමට අදාළ පොලිස් නිලධාරියා විසින් රුපියල් ලක්ෂ 25ක අල්ලස් මුදලක් ලබාගෙන ඇත. අදාළ නඩුව කොළඹ මහාධිකරණයේ පවරා ඇත. පෞද්ගලික බස් රථවල කාන්තාවන්ට සිදුවන හිංසනය අවම කරලීම සඳහා විශේෂ වැඩසටහනක් පෞද්ගලික බස් රථ සඳහා මාර්ග බලපත්‍ර නිකුත් කරන්නේ නම් එම බස් රථවල CCTV ආරක්ෂණ කැමරා පද්ධති සවිකර තිබීම අනිවාර්ය බව ජාතික ගමනාගමන කොමිසම් සභාව කියයි. එහි සභාපති BD විතාරණ මහතා මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි. කාන්තා හිංසනයන්ට අදාළ පැමිණිලි දැනුම් දීමට ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දීමට අපේක්ෂා කරන බවද සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය. පොදු ප්‍රවාහනයේදී කාන්තාවන්ට සිදුවන හිංසනයන් වැළැක්වීම සඳහා දීර්ඝකාලීන වැඩපිළිවෙලක් අවශ්‍ය බවද පොදු ප්‍රවාහනය කාන්තාවන්ට පොදු අවකාශයක් බවට පත් කිරීමට කටයුතු කළ යුතු බවත් මෙහිදී සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී. දණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තිය යටතේ අපරාධ වරදක් වන අතර ඒ සඳහා නීතිය දැඩි කර ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් කියයි. ත්‍රිවිධ හමුදාවෙන් නිත්‍යානුකූල නොවන අයුරින් පැනගිය සමාජිකයින් අත්අඩංගුවට ගැනේ. මේ වන විට 670 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. පසුගිය පෙබරවාරි 22 වෙනිදා සිට මාර්තු 5 වෙනිදා දක්වා කාලය තුල පොලිසිය සහ යුද හමුදා පොලිසිය එක්ව සිදු කළ වැටලීම්වලදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත. මෙයින් වැඩි පිරිසක් යුද හමුදා සමාජිකයින් වේ.
එම සංඛ්‍යාව 535කි. නාවික හමුදාවේ 63ක්ද ගුවන් හමුදාවේ 81 දෙනෙක්ද මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර සිටිති. ආරක්ෂක ලේකම් එයා වයිස් මාර්ෂල් සම්පත් තුයකොන්තා මහතා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම තොරතුරු අනාවරණය කෙරිණ. ඊශ්‍රායලයේ රැකියාවට ගොස් සිටින ඇතැම් ලාංකිකයින් මද්‍රව්‍යවලට අධිකව ඇබ්බැහි වී ඇති බව වාර්තා වේ. මද්‍රව්‍ය වෙළඳාම නීතිගත කර ඇති හේයින් මද්‍රව්‍ය ලබා ගැනීමේ වැඩි ඉඩක් පවතින බවත් එරට වෙසෙන ඇතැම් ශ්‍රී ලාංකිකයින් අයිස් මර්ජුවානා වැනි මද්‍රව්‍යවලට ඇබ්බැහි වී මානසික ව්‍යාකූල තත්ත්වයෙන් සිටින බවට ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි. ශ්‍රී ලාංකිකයින් Facebook සහ WhatsApp සමූහ නිර්මාණය කර ගනිමින් කල්ලි කණ්ඩායම් ලෙස එක් වී එමගින් පහසුකම් සල්සාගෙන ඔවුන් උද්ඝෝෂණ හා වැඩවර්ජන සංවිධානය කරන බවත් තානාපතිවරයා කියයි. එවැනි ක්‍රියාමාර්ග නිසා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සම්බන්ධයෙන් ඇති යහපත් ප්‍රතිරූපය මේ වන විට විනාශ වෙමින් පවතින බවද තානාපතිවරයා වැඩිදුරටත් කියයි. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අවම කරලීම සඳහා මැතිවරණ පාර්ශවකරුවන්ගේ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්විණි. කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකාරක ලලිත් මංජුල මහතා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ නියෝජිත ඩිලාන් මහතා නීති නිලධාරීන් මෙන්ම රාජ්‍ය නිලධාරීන්ද පොලිස් නිලධාරීන්ද කළුතර දිස්ත්‍රික් තරුණ සංවිධාන සහ සිවිල් සංවිධාන නියෝජිතයින්ද සරෝදී සංවිධානයේ සහ දේශපාලන පක්ෂ නියෝජිතයින්ද නිදහස් මානව හිමිකම් සංවිධානයේ සභාපති ඇතුළු නියෝජිතයින්ද මෙම අවස්ථාවට සහභාගී වූහ. කළුතර උතුර රෝලන්ඩ් හෝටල් පරිශ්‍රයේදී අදාළ දැනුවත් කිරීමේ වැඩසටහන පැවැත්විය. නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ රැස්වීම පැවති බව අප වාර්තාකරු කියයි. චීනයෙන් ඇමරිකාවට යුද ප්‍රකාශ කෙරෙයිද? ඇමරිකාවට අවශ්‍ය කුමන වර්ගයේ යුද්ධයක්ද තමන් ඒ සඳහා සූදානම් බව චීනය කියයි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයට එරෙහිව වරින්වර පනවමින් තිබෙන දැඩි ආනයන තීරුබදු හේතුවෙන් චීනය මෙලෙස ප්‍රතිචාර දක්වා තිබේ. ආනයනය සඳහා ඇමරිකාව තීරුබදු ඉහළ නැංවීමට බොළඳ තර්ක ඉදිරිපත් කරන බව චීනය සඳහන් කරයි. යුද්ධය එක්සත් ජනපදයට අවශ්‍ය නම් අපි අවසානය දක්වා සටන් කිරීමට සූදානම් බව චීන විදේශ කටයුතු අමාත්‍යංශය කියයි. තීරුබදු යුද්ධයක් හෝ වෙළඳ යුද්ධයක් හෝ වෙනත් ඕනෑම ආකාරයක යුද්ධයක් සමගින් චීනය සූදානම් බවත් චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක ලින් ජියන් ජනමාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටී. ඩොනල්ඩ් ට්‍රම්ප් පෙබරවාරි මාසයේදී චීන ආනයනය සඳහා 10% ලෙස පනවා තිබූ තීරුබදු 20% දක්වා දෙගුණයක් කිරීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් චීන විදේශ කටයුතු අමාත්‍යංශය මේ බව නිවේදනය කර ඇත. RK TVN රේඩියෝ පුවත් මින් නිමයි. අපගේ පුවත් පිළිබඳ ඔබගේ අදහස් යෝජනා WhatsApp හෝ කෙටි පණිවිඩ මගින් අප වෙත යොමු කරන්න. 07668897989. RK TVN රේඩියෝ YouTube නාලිකාවට පිවිසීමෙන් පසුගිය පුවත් ඔබට නැරඹිය හැකියි.